ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආරම්භයේ තියෙන මනුෂ්‍යත්වයේ පාදක බන්ධනාගාරයක්. යුක්තිගරුක රැඳවුම් දිවියක්. මගේ ප්‍රශ්නය තමයි මේ මීගමුවේ සිද්ධියේ කොහෙද මනුෂ්‍යත්වයේ තිබුණේ? කොහෙද යුක්තිගරුක බව තිබුණේ? ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉස්සරහා තියෙන තේමා පාඩයේ ඉඳලම මේ සිද්ධියේදී ඛණ්ඩනය වුණා. ඇමතිවරයා හිනහ වෙනවා. ඇමතිවරයාට සතුටක්. ඇමතිවරයා මාර ජොලියේ ඉන්නවා. හැබැයි ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය අමුමුවේ උල්ලංඝනය වෙනවා. යුක්තිගරුක භාවය තිබ්බදේ මරණවල අල්ලගෙන කඩලක් විඳලා ඔළුව වලට කළු ගල්ලා තෑරලා අනිත් පැත්තේ රැඳවිය 18ක් වෙඩිය දිලා මැරිලා කර කොටුවකින් ඇතුළට වෙඩි තියලා බිත්ති හතරක් ඇතුළේ හිර වෙලා ඉන්න මිනිස්සුගේ කැරැල්ලක් නන්නාඳුනන විදියට වෙඩි තියලා මේ විදියට සිද්ධ වෙච්ච දේ ඇතුළේ කොහෙද යුක්තිය? සැකකරුව මිය ගියේ වැරදිකරුව නෙමෙයි. සැකකරුව කියලා කියන්නේ ඒගොල්ලන්ගේ නඩුව අහලා ඒගොල්ලන්ට තීන්දුවක් අරගෙන නිවැරදි කරුවා වීමට තිබිච්ච අවස්ථාව මගහැරුණේ. මේ විවාදය ඇතුළේ එදත් ඔබ කිව්වා එක දෙයක්. එක අම්මා කෙනෙක්ගේ කතාවක් කිව්වා. අපේ දරුවන් පොලිසිය සහ දේශපාලකයන් විසින් අපරාධකරුවන් බවට පත් කළා. ඒක ඇත්ත කියලා ඔබ කතා කළා. ඔව්. ඒක ඇත්ත නම් ඒ සියලු වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණය හරහා වැරදිකරුවන් බවට පත් කරලා සිරගත කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒ දඬුවම විදලා යහපත් ජීවිතයක් ගෙවීමට අවස්ථාව තිබුණා. හැබැයි ඔබේ ආණ්ඩුව මොකද කළේ? අනුරසාන්රගේ ආණ්ඩුව අර අම්මට කරපු ලොකුම අපරාධය කළා. යහපත් පුරවැසියෙක් ලෙස එළියට එන්න ඉදිරිපිට මියව මරලා දැම්ම හිරගේ ඇතුලේ. එතකොට අර අපරාධකාරයෙක් කළාට වඩා බරපතලයි මේ මිනිමෙරුම් ටික. මේවා මිනිමෙරුම්. වග කියන්න ඕනේ කවුද? මේ අධිකරණ ඇමතිවරයා. මේ තමයි සැබෑ මිනිමරුවා. සැබෑ මිනිමරුවට සමූල ඝාතනයක් කරලා හිනහ වෙලා ඉන්න පුළුවන්කම තියෙද්දි අපි විශ්වාස භංගයක් ගෙන අපේක වැරදි කියලා ඔබ කියනවා. අවම වශයෙන් වේදනාවක් තියෙන්න ඕනේ. මගේ අතින් වැරදක් වුණා. මම මේ වෙලාවේ මේ වැඩේ කළා නම් මේ කටයුත්ත මෙහෙම වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒකවත් දැනුත් හිනහ වෙලා ඉන්නවා. ඊටාම සතුටුයි. මම වගේ කෙනෙකුට එහෙම විවේචනයක් කරද්දි මට නම් වේදනයි. මං අධ්‍යක්ෂක නෙමෙයි මම ඒ කාලේ ෆිල්ම් බැලුවා. මෙයාගේ ෆිල්ම් එකකුත් මම බලලා තියෙනවා ඒ කාලේ ඈ. ඊළඟ අදහස තමයි මෙහෙත් කෑ ගහනවා ඒ ගමන. හිරකාරයෝ ටික වගේ කලබල වෙන්න ඕනේ නැහැ. මම බන්ධනාගාර නිලධාරියා නෙමෙයි හිරකාරයෝ ටිකක් මැද්දේ බන්ධනාගාර නිලධාරියා වගේ මාව අල්ල ගන්න යන්නේ. හරිද? හරිද? කොහොමද හිරකාරයෝට බැලවත්තේ? බැලවත්තෙන් පණිවිඩය දුන්නා වැඩේ කරලා යනවා. හරිද? ඒකට බැලවත්තේ හිරකාරයෝ ටික බන්ධනාගාර නිලධාරියෙක් වගේ මන් දිහා බලනවා. දැන් බන්ධනාගාර අමාත්‍යවරයාට අපි මේ විශ්වාස භංගය ගේන්නේ ඇයි? බන්ධනාගාර අමාත්‍යවරයා විදිහට දෙන්නේ නැහැ කතා කරන්න. බන්ධනාගාර අමාත්‍යවරයා විදිහට වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර තදබදේ නැති කරන්න මොනවද කළේ? එයාගේ කතාවේදී එතුමාට කියන්න පුළුවන්. දෙවැනි එක බන්ධනාගාර පරිපාලනය ක්‍රමවත් කළාද? ඒකත් කළා නම් කියන්න පුළුවන්. තුන්වෙනි වගකීම ඔබට තියෙනවා 19 20 21 වන වගකීම මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දුන්නු පුද්ගලයා. එම තොරතුරු ලබා දුන්නු රැඳවියා බව දැනගත්තේ කොහොමද? මේ ගැටුම ඇති වෙන්නේ ඔත්තුවක් ලබා දුන්නා කියලා. ඒ කියන්නේ මොකද්ද? පණිවිඩය ලබා දෙන කෙනාව ආරක්ෂා කරන්න ඔබට සහ ඔබේ කණ්ඩායමට බැරි වුණා. එතකොට තොරතුරු ලබා දීමේ පළවෙනි මරණය මේක නෙමෙයි. බූස්ස බන්ධනාගාරයේ 2025 මේ විදිහටම තොරතුරක් ලබා දීම මත මරණයක් සිද්ධ වෙලා තියෙනවා. එතනදී පවා ඔබ යහපත් ලෙස ක්‍රියාත්මක වුණා නම් මේසා විශාල අර්බුදයක් එන්නේ නැහැ.